හෙලෝ එන්නක සුවතම සුවඳ රසම රස කහපත් එකක් හදාගන්න හරිම ඉක්මනට මේක ඉක්මනට හදාගන්න රෙසිපි එකක්. හොඳද? ඉස්සෙල්ලම මම නම් හැබැයි රයිස් කුකර් භාජනයේම තමයි ගත්තේ මේ කහපත් එක හදන්න. මම දාගත්තා බටර් මේස හැන්දක් විතර. ඊට පස්සේ ඒකට පොඩ්ඩක් තෙල් ටිකකුත් දාගත්තා බටර් එක කළු වෙන නිසා. දැන් මම මෙතන මේ සුදු ලුණුයි වැඩිපුර අරගෙන තියෙනවා පොඩි කරලා. ඒකට කරපිංචා රම්පේ නැසල් කරම්බු නැටි ඊට පස්සේ කුරුඳු පොත්තක් ඔයාලට තියෙනවා නම් බේ ලීෆ් එකක් ස්ටානිෂ් එකක් දාගන්න පුළුවන්. එතකොට මම මේ දැම්මේ ලුණු මේස හැන්දක්. ඊට පස්සේ ගම්මිරිස් චුට්ටක් තිහැන්දක් වගේ දාගත්තා. ඒකට කහ කුඩු ටිකත් මම දාගත්තා ටෙම්පරාදු වෙන්නම. මොකද මේ ටික බටර් වල හොඳට ටෙම්පරාදු වුණාම හරිම සුවඳයි. ඊට පස්සේ මම අමතරව දාගත්තා මුත්‍රාස් පලන් ටිකක්. මම මේක ඉතින් දාගන්නවා බත් එක තව රස වෙන්න. ඒකට අකමැති කට්ටිය ඉන්නවා නම් දාන්න නැතුව ඉන්නත් පුළුවන්. දැන් මේ ටික හොඳට බටර් වල බෙද ගන්න. ඊට පස්සේ මම හාල් ටික හොදලා අරගෙන තියෙනවා. මෙතනදී මම කලබලෙන් හදාගන්න නිසා මේ හාල් වල පොඩ්ඩක් වතුර ගතිය තියෙනවා. ඔයාලට පුළුවන් වතුර හොඳටම පෙරලා මේ බටර් වල හාල් ටිකත් බෙද ගන්න. එතකොට රස වැඩි. ගොඩාක් රසයි. මේ විදියට මේ ටික දාගෙන හොඳට කලම් කරගන්න. මම මේක හදන්නේ වතුරේ. ගොඩක් අය මම දැකලා තියෙනවා පොල් කිරි දානවා. මම පොල් කිරි නැතුව වතුරෙන් තමයි හදන්නේ. මම කියවන ඉක්මනට හදාගන්න පුළුවන් කියලා. මෙන්න දැන් ලුණු බලලා ඉවර වෙලා මේකට වතුර දාගෙන රයිස් කුකර් එකේ තියන්නයි තියෙන්නේ. මගේ වීඩියෝ එක බලන් හිටියට thank you. හදලා බලන්න.